සාගරයේ මුතු ඇටේ නම් විරුදාවලියලත් හෙළ ප්‍රෞಢ රජුන් තම නිජ බිම මත සුවහසක් වේර විහාර වැව්වමුණු සිය දහසින් නිදිකොට සුපෝෂිත කරනු ලැබූ ශ්‍රී ලංකා දීපය ශාස්ත්‍රීයත්වයට පණ පෙවීම සියවස් ගණනාවක් එපිටට දිව යන කරුණකි. එවකට පරිපාලනය පහසු කරලීම කෙරෙහි අවධානය ලක්කොට රුහුණු පිහිටි මායා නමින් රුහුණු රට ලෙස දක්ෂිණ ප්‍රදේශය නම් කොට තිබූ බව අතීත ජන සංහාරය මනා ලෙස සාක්ෂි ගන්වයි. එක් පසකින් මහමුදද අනෙක් පසින් කොනක් පටක් නොපෙනෙන කෙත්වතු වැව්වමුණු මහදාගැබ් රටවැසියාගේ ජීවිත සුඛිත මුදිත කරලීමට ඉවහල් වූ කරුණු නම් වේ. ගෞතම තථාගතයන්ගේ පාරිශුද්ධත්වයට පත් කතරගම කිරිවේරද තිස්සමාරාම පුදුබිමද මුල් කර ගනිමින් එවකට මහා දුටුගැමුණු එළාර යුද්ධයට පණ පෙවීම සඳහා ඍජු දායකත්වය සැපයූ හුංගම මුලන ඓතිහාසික මහා පින්බිම නොනැගෙන සලකුණක් ඉතිහාසයට එක් කරමින් දක්ෂ යුතුවකු වූ ගෝඨයිම්බර යෝධයා නිර්මාණය වූ ඔහුගේ නිජබිම හම්බන්තොට නෙටොල් පිටිය බව ඉතිහාසයේ සාක්ෂි දරනවා. ගෝඨයිම්බර යෝධයා දක්ෂ රණකාමියෙකු දක්ෂ යුතුවකු වුවත් සාර්ථකව යුද්ධය මෙහෙයුවත් දහස් ගණනින් මිනිසුන් මෙරි මෙරි වැටිද්දී යුද්ධයක සෝචනීය කුරිරු ප්‍රතිඵල හමුවේ ඔහු මහත් කලකිරීමට පත් වූ බව ඉතිහාසයේ සාක්ෂි දරනවා. එසේ කලකිරීමට පත් මේ මහා වීර සෙන්පති යෝධයා කීරි ගැහෙන හදවතින් සෝකයෙන් මෙම මුලන විහාරස්ථානය වෙත සැපැමිණි වගයි වාර්තා වන්නේ. එසේ පැමිණි යෝධයා අවසන් හුස්ම හෙළුවේද මේ මුලන මහා පින්බිම මත බවයි සඳහන් වන්නේ. එසේ අවසන් හුස්ම හෙළන්නට වූ ගෝඨයිම්බර යෝධයාගේ දේහය මුලන ශ්‍රී රජමහා විහාරයේ ඉදිරිපිට සෝන් පළමුල්ල ප්‍රදේශයේ මීතන් කෙරූ වග අභිමානවත් අයුරින් ඉතිහාසයේ සඳහන් වනවා. වසර 1200කට වඩා ඉපරණි මුලන ශ්‍රී බෝධිරාජාරාම විහාරය නායක ස්වාමීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මුලසන හැබූ අතර වර්තමාන විහාරාධිපති වැඩ හිඳින ශාස්ත්‍රපති පූජ්‍ය සූරිවැවේ මේදානන්ද හිමිපාණන් වහන්සේ මහසේ රදුන් වන්දේ මිහිඳු මහසේ රදුන් වන්දේ මිහිඳු මහසේ